වැඩේ කරන්න නැත්තේ. ඕම් මාමේ. යස්ටිය යන්න බෑ. විනාශක් වෙන්නේ. නතර කරන්න ඕනේ. එහෙනම් අපි වැඩේ කරා. අපි දිනුවා. ඔව් අපි දිනුම්. අපි දවස් දෙකකින් කාලා නෑ. දැන් නම් ඉන්නම බෑ. අල්ලන එක හොඳ මාළු එක්කල්ල. ඕකා මදි ලොකු එකෙක් ඕන. ඉක්මනින් කරන දෙයක් කරමු. අපිට ගොඩක් වෙලා මෙතන ඉන්න බෑ. yes man. තමා මෙතන පොර. ඇල්ලුවා සුපිරි බඩුවක්. කොහමද කොල්ලා? උන් මෙතන ඉඳලා ගිහින් තියෙනවා. අපි දැන් පරක්කුයි. අනිවාර්යෙන්. මීනකත්තේ අපි ළඟටම ඇවිත් ඉන්නේ. මම හිතන්නේ එමයි. මොකක් හරි වතුරේ සෙලවුණා අල. අපි දැන් යන්නේ කාලි ළඟට. හරි හොඳයි. ඒත් මෙහෙ ලස්සන වෙනස් නේද? බලන්න ගඟ දෙකට බෙදෙනවා. මම හිතන්නේ මේ පැත්තෙන් යමු. ෂැඩ පහර ටිකක් වැඩි වගේ. මං හිතන්නේ ලොකු අමාරුවක වැටෙයි වගේ. මම කිව්වනේ වේ මගුල වේගෙන් යනවා. අයියා ඇත්තමයි. අපි ලොකු අමාරුවක වැටුනේ. මට මේක අල්ලගෙන ඉන්න බෑ. අපි ඉවරයි. ඉවරයි. අපි හිර වුණා. මේ මගුල අත්තේම රැඳුණා. ගොඩ එන්න බැරි වෙයි. මේ අපේ අවසානේ. මෙතනින් යන්න බෑ. අපි ඉවරයි අයියේ. අල්ලගනින් වේගයි. නැත්තම් අපි හැමෝම යට. ගහට නගින්න බෑ. මේක ලිස්සනවා. මගේ කකුල අල්ලගනින්. අපිව ලේසියෙන් මරන්න බෑ. කොහොම හරි කාලි ළඟට යමු. ඔව්. අපි යනවා. ඉක්මනට අපි ඉස්සරහට ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. අපේ වේලාව හොඳයි. අතක් පයක් කැඩුනි නැතුව බේරුණා මඟුල. මේ පැත්තට ඇවිත්ද? ඔව්. මේ තියෙන්නේ අඩිපාරවල්. ළඟම ඇති කට්ටිය. පාත් වෙන්න. කට්ටිය ලැස්ති වෙන්න. අරුන් නේද? මුන් කොහොමද ඔක්කොම දන්නේ? උඹලා හොරකම් කරපු දේ ආපහු ඕරි. ආපහු දුන්නොත් හොඳයි. දෙන්නේ නැහැ. පුළුවන් නම් ගන්න. කලබල කරන්න එපා. උඹලා අපේ අත්අඩංගුවේ දැන්.
උඹල දිනුවා කියලාද හිතන් ඉන්නේ? අර මොකෙක්ද? අපි මේ පාර නම් ඉවරයි. ඌ ඉවරක් කරලා දාමු. අපි ඉක්වරට. ගොඩ වටෙන් පහර දෙන්න. මේ අපේ chance එක. පැනගමු ඉක්මනට. රාහු අරුන් පැනගත්තා. ලෝකපාලක යෂ්ටිය කාලි අතට ගියොත් මේ ලෝකයම විනාශ වෙනවා. අපි ඊළඟ කතාවෙන් බලමු මොකද වෙන්නේ කියලා.